අඩුවේද? කොහමද 100 කීයක් විතර අඩු වුණා? අද යංග මීට වැඩේ කරගන්න කිදර. කොහමද අඩු වුණා? බෙල්ල අඩු වුණාද? අත උස්සන්න පුළුවන් වුණාද? තව ටික ඒක කරන්න උදේ හවස. තියුණාට වැඩි පුරවන්නේ දැන් අත උස්සන්න. වෙන තැන් වල ඔහොම හරියන්නේ නැහැ හොඳේ. දැන් වෙන තැන් වල ගියයි කියලා දැන් ඔයගොල්ලෝ ගියානේ වෙන තැන් වල එහෙම අඩුන්නේ නැහැ නේද? මෙතන ගාපු ගමන් අඩු වෙනවා හොඳේ. දැන් මහත්තයා කිව්වනේ ගොඩක් තැන් වල ගියා කියලා. ඒවා වැඩක් උන්නේ නැහැ. දැන් අත දැක්කද නෝනාට මේ වෙලෙම දැන් මේ වෙලාවෙම තියෙනවා පසහනේ. එතකොට මේ තුනටිය ගන්න පුළුවන්ද? පුණු ප්‍රශ්නයක් නැද්ද තුනටිය ගන්න? තුනටිය ගන්න තුනටියෙන් තමයි ප්‍රතිශක්තිකරණය හැදෙන්නේ හොඳේ. ඔය එන්න බෑනේ ඇවිදගෙන මේට ඔයාට 100ට කීයක් අඩු වුණාද කියලා කියන්න ඕනේ. මේට එන්නකෝ බා. දැන් කියන්නේ 100ට කීයක් අඩු වුණාද බබා කියන්න බලන්න. අඩු වුණානේ තුනටියද වැඩියෙන්ම තියුනේ. ධනිස් දෙක. ඒ දෙක අඩු වෙන්නේ. යටිපතුල් පොඩ්ඩක් කරගෙන හරියයි. ඒ යටිපතුල් හිරි වෙලා තියුණාද? සමහර වෙලාවට. කොහමද දැන් වාඩි? මෙහෙට එන්න බෑ. දැන් කොහමද වෙනස? කොන්දියාමර අඩු වුණා. ඒකයි වාගේ ප්‍රතිශක්ති ගන්නනේ. දැන් මේ ඒ ප්‍රතිශක්ති ගන්න තමයි අර උදේට 2යි හවසට 2යි පැති දෙකක් දෙන්නේ ප්‍රතිශක්ති ගන්නේ නවත්තන්න. කොහමද? අත ඉස්සුලාද? දැන් මෙතන ගිහුවනේ අත ඉස්සෙන්නේ අර අපරට ඕල්රෙඩි ගසන්නේ බවද? ඒ කියන්නේ මම අපේ ප්‍රතිකාරය ඕරා එක බැලුවම හරියටම අල්ලගත්ත ලෙඩේ කොහෙන්ද? වැඩි වාගේ ප්‍රතිශක්ති කරන රෝගෝ මම කිව්වනේ. ප්‍රතිශක්ති කරන තමයි 100%ක්. ඔය ඩීජන්න මේ අර ප්‍රෝබයොටික් එක මම කිව්වනේ මේක ගන්න කියලා. දැන් කිව්වේ නේද මම? මේකත් පුරාණ ෆොටෝ එකක් අරගෙන ගිහලා ගන්න. කොහමද? ඈ? හොඳයි. එච්චරයි. වැඩි ඇවිදින්න එපා හොඳේ. කකුල ඇදින්ද කකුල කෙලින් වෙනකන් ඇවිදින්න එපා වැඩි. මාසයක් දෙකක් කරනකොට කකුල කෙලින් වෙනවා. නැත්තම් අතන තව ටිකක් කඩලා. දැන් අර නිකන් තියෙන රිදිලා තියනවද නැද්ද? අඩුරන් දෙයක් පිට. ප්‍රතිකාර කරගමුකෝ ටික දවසක් ඈ. තෙල් ඉවරනකොට ඇවිල්ලා පෙන්න. කොහමද? හොඳයි ෆිට්ද? දෙයක් පිට. උණු බත් පොට්ටනියෙන් තවන්න ඒක මෙහෙ වුන්නේ නැහනේ. දැන් මම මෙහි ඉන්නේ ලොකු බත් හැලියක් ලිපේ තියාගෙන ඒකනුත් තමයි. ඔව් අනිවාර්යයෙන්. ඒ තෙල් ටික ලියලා තියෙන ඒ ටික ඒ විදිහට කරා. කොහමද? අඩු නැද්ද අනු? කකුල අමාරුත් අඩු අඩුයි නේද? ඒකට ඕක ටික දවසක් කරන උණු බත් පොට්ටනියෙන් තවන්න ගෙදර ගිහිල්ලා අනිවාර්යෙන් ඈ. අඩුයිද වාඩනේ? ඔව් මට හොඳට හොඳයි. ඊට පස්සේ අර මම තව එක්කෙනේ නෑ. යාළුවත් හොඳයි. යාළුවත් මගේ යාළුවොත් කියලා යාළුවන්ගේ යාළුවොත්. කොහමද? ෆිට්නේ? කොහමද? තරුණ දැන් ඔය අවුරුදු 10ක් 15ක් අපි තරුණ කළා. හොඳයිනේ? සතුටුද දැන්? දැන් ටක් ගාලා නැගිටින්න පුළුවන් ඉඳ ගන්න පුළුවන්. ඉඳ ගන්න බෑ. දැන් අතේ සපෝට් එක නැතුව නැගිටි. වෙදී. දැන් අර හෙට ඇවිදගෙන යන්න. එකපාරට හැරෙන්න. වෙනද හැරෙන්නවා නම් කොහොමද වැටෙන්න යනවනේ. කලන්ත ගතියක් ගියානේ. මයාගේ මූණට තෙල් ගෑවද? මූණ ගෑවනේ. අනං හරි ඒකත් කරන කලන්ත ගතියයි ඈ. කොහමද? හයිද නෑ බුරුල එළුඹේ. එහෙම තමයි බුරුල. ඒ කියන්නේ රුධිර ගමනාගම දැවර පොඩි ළමයින්ගේ වගේ මෙලෙක් වෙන්න ඕන. දැන් වයසට ගියාම ඒ කියන්නේ රොබෝල වගේ යන්නේ ඔය ගල් වෙන්න. දැන් අපි ආයේ පොඩි ළමයි වගේ කරනවා. මෙලෙක් කරලා. දැන් රිදිලා අඩු වුණානේ. එච්චර. දැන් මෙහෙට එන්න එකපාරට හයියෙන් එන්න මේ පොඩ. අද එකපාරට හැරෙන්න. එකපාරට. අන්න එහෙම හැරෙන්න පුළුවන් නම් බැලන්ස් එක තියෙනවා. ඉස්සෙල්ලා ඔය හැරෙනොත් වැටෙනවා නේද? දැන් හැරෙන්න වෙනකොට වැටෙන්නේ නැහනේ. අද හයියෙන් එන්න මෙහෙට. නාල්තිය ටක් ගාලා හැරෙන්න අනිත් පැත්තට. හරි. දැන් බැලන්ස් එක ඇවිල්ලා ඉවරයි. දැන් ඔය අවුරුදු 10 15 තරුණ කරලා ඉවරයි ඈ. දැන් ඉතින් ගෙදරදී ඒක කරගන්න. ඔව් ඒක තමයි වෙන්නේ. මෙතෙන්දී මම මේ බෙහෙත කරන්නේ නැහැ නෝන මෙතෙන්දීම සුවේ දැනෙන්නේ නැත්තම්. දැන් බලන්න ඇවිදලා පාස් වුණාද කියලා. ඒක තමයි ඔය වැඩ කරන හොඳට. ඉතින් ඔයගේ ගෙදර උමනාන් ඔයිටත් වැඩි උමනාවෙන් කවුරු හරි පරණ නායකාරයෙක් වගේ තරහකාරයෙක් හරි වගේ කරගන්න ඕන. කොහොමද? නැසක්ුණා. ගහන්න ඉස්සෙල්ලා තියෙන රිජිලා තියෙනවා. කරගන්න උදේ හෙට උදේට වට අද හවස ගැහුවට පස්සේ හෙට උදේ හොඳට වඩ නැගෙන්න පුළුවන්. 100ට කීයක් විතර වඩ අඩු වුණා? 75ක් විතර අඩු වුණා. අතේ අමාරු බලන්න දැන්. නෑ අතේ පොඩ්ඩක් තියෙනවා. පොඩ්ඩක් යන්නේ බෙල්ලේ තමයි ඉතිරිලා තියෙන්නේ. දැන් ওই විදිහට කරන්නේ ගෙදර ඈ. කොහමද? අඩු වුණා. ඒ කියන්නේ මං කිව්වේ. අඩු වෙනවා අනිවාර්යෙන් අඩු වෙනවා. ඔයාව ලේසි හොඳ කරා. අඩු වුණා. හරිද? අඩු වුණා. දැන් විදිනකොට විදින්නේ නැද්ද? දෙයියන්. මෙයාගෙත් කොන්දයි
ඔක පිට මෙතෙන්ටත් අල්ලන්න පොඩ්ඩක් ඈ. බානේ කිරි අඩු වුණාද කියලා. ඇඟිලි තුඩු වලට විශේෂයෙන් අඩු වුණා. 100ට කීයක් විතර අඩු වුණා? දෙයන් විතර. ඔක ගෙදර කවුරු හරි තරහකාරී කල්ලගෙන කරගෙන. කකුලට යරිවල හොඳ තට්ටුවක් දාන්න. එතකොට හොඳයි මැෂින් එකක් තාලා. ඇඟිලි ශක්තිමත්ව තියෙනවනේ කෙලින් තියෙනවා මෙන්න මෙහෙම ඇතුළට යනවා. කාටද? ඇඟිලි කෙලින් යනවා. මෙහෙම උස්සන්න තියලා පාත් කරන්න තියලා අත පාත් කරන්න තියලා අත උස්සන්න තියලා ඔය වද්දන්න ඕනේ මෙන්න මේ නියපොත්තේ මේ යට මෙන්න මේ චුට්ට. ඇතුළේ කැමරාවක් තියෙන මේ ඇන්ගල් එකට මෙන්න මෙහෙම වදිනවා. මෙන්න මේ ටික. හොඳේ උස්සලා ඇරියොත් උඩ වදින පාත් කරලා පල්ලෙහා වදිනවා. මෙතනින් වාඩි. හරියට මැද්දේ වදින්න ඕනේ. ඉතල දකුණු අතේ මාපනය කරන. නියපොතු දිර නෑ. මෙන්න මෙතන වදින්න. ඔව්. ශක්තිමත් වුණොත් තමයි නිදි ගන්නේ. අපි කියන්නේ ගල කරනවා කියන්නේ. ගල් කල්ල කෙලින් කියලා ගානට ඉතර තමයි. පොඩි සුළු දෙයක්. දානිසෙ මෙහි ඉතර දෙනවද? නෑ මේ ටික. ආ ටික ඉතර එහෙනම් මේ පැත්තට ඊට ගන්නකො. ඊට ගන්න. ඔව්. කකුල් දෙකමද? දෙකම පැත්ත. ආ දෙකෙන් ඉස්සලා ඊට. මෙදින ડોક્ટર කොන්ස්ටයින් කොරට්කෝ කියන්නේ රෂියන් ජාතික වෛද්‍යවරයෙක්. ප්‍රොෆෙසර්. ගෙදර අඩු වුණාද? පදේ නාසා ආයතනයේ ගෙදර ගිහිල්ලා සාමාන්‍ය මේ බඩට අඩු වෙනවා. ගෙදර ගිහිල්ලා මේ උණු බත් පොට්ටනියෙන් තවන්න. අතයි කොන්දයි කකුලුයි. මෙදින වාගේ ඕරයි. මේ ලස්සන දිදුරන් නිල් පාට තියෙනව නේද? ඒක තමයි තරුණකම රැක ගැනීමේ ශක්තිය. ඔය ආසයි මේකට. හරිද? මේ රතු පාටක් තියෙනවා නේද? රතු පාටක කළු පාටක මේකත් උදේ හවස දෙකම. ඒ තරුණකම විනාශ කිරීමේ ශක්තිය. ඔර කෙනෙක් දෙක තියෙනවා. දැන් මම පෙන්නනවා තව නිරෝගී ඕර එක. මම මේ මෑත භාගයේ බලපු හොඳම ඕර එක. මෙන්න මේ ඕර එක. මේ මේ ලස්සන දිදුර වල නිල් පාටනේ. ඒක තමයි සුවකාරක ශක්තිය. මේ එයාගේ ටියුබ් ලයිට් එක වගේ කන්ටිනියු තියෙනව නේද වටේට. අපි දැන් මේක බලලා ආයෙ වගේ බලමුද? කොහොමද? දැක්කද මේ හැටි තියෙනවද කේස් එකක් කොන්දේ මේ ගාරේ දෙනවද? කොන්දේ කකුල දිගේ යනවා අමාරු බලය. බර දීලා ඇවිදින්න බෑනේ. කකුලට බර දෙන්න අමාරුයි. කකුල ගහනවනේ ටිකක් නොන් ටික ගානේ දෙන්න. තවල්වල ගොඩක් ඇවිද්දොත් තවල් මේ පඩි දෙල්ලේ වගේ තවල් වෙති. සයිටිකා කියලා කියන්නේ. මේ වගේ සයිටික් නෑ එක තද වෙනවා. මෙන්න මෙතන තද වුණා මෙන්න මෙතන එහෙම රිදෙනවා. සමහරුන්ගේ මේ විදියට එනවා වේදනාව නේද? වේදනාව සමහරුන්ගේ කකුල දිගේ මෙහෙම යනවා වේදනාව. හරිද? සමහරුන්ගේ මෙතන විතරක් තියෙන වේදනාව. දැන් උතන විතර වේදනාව. සමහරුන්ගේ මේ දෙපැත්තට මෙහෙම යන වේදනාව. දෙපැත්තට යනවා. සමහරුන්ගේ කකුල් දෙක දිගේ යන වේදනාව. ඒ කියන්නේ සයිටික් නෑ. ඔය L4 L5 S1 MR එකක් එහෙම කළාද? MR එකේ වැටෙනවා කම්ප්‍රෙස් nerve compress L4 L5 S1. එතකොට ඒක තමයි තියෙන ප්‍රශ්නේ මම මේ දැකපු ගමන් කිව්වේ. අපි යන්නේ ඒගොල්ලන්ගේ report එකට. ඒගොල්ලන්ගේ report එක මම දකින්නේ නැහැ කිව්වේ. ඔරකින් කිව්වේ වගේ මේ වාගේ වේ ඔළුව පිටිපස්සේ දෙල්ලේ අමාරුවක් මුරස් දෙකේ අමාරුවක්. මේව තියෙන්නේ ඉතින් අත් වලට යන අමාරුවක් ඇඟිලි හිරි වැටිල්ලක්. එතකොට මේ දෙල්ලේ අමාරුව. දැන් දැක්කද මම නිකන් මේකෙන් කිව්වේ. මේක දැන් ඔයාගේ ප්‍රතිශක්තිකරණය අරගොල්ලන්ට කියපු කතාව තමයි කියන්නේ. ඔයාගේ ප්‍රතිශක්තිකරණය සමහර ප්‍රදේශ වලට ප්‍රහාර එල්ල කරනවා. ඔයාගේම ආරක්ෂාවට තියෙන ප්‍රතිශක්තිකරණය ඔයාගේම තරුණකම ආරක්ෂා කිරීමට තියෙන ප්‍රතිශක්තිකරණය ඔයාගේම තරුණකම නැති කරලා මේක ගලාගෙන යන වතුරේකට දාන්න. පැත්තට ගිහිල්ලා තියෙන්නේ. දැන් බලන්න ඉතින්. දැන් බලන්න ඇවිදලා විපක්ෂය වගේ තමයි. ආණ්ඩුපක්ෂය ගහන බලන්න විපක්ෂයට ගහන විපක්ෂය බලන්න ආණ්ඩුපක්ෂයට ගහන. ඒ වගේ මේ ලෝකෙම එහෙමයි නෝන. මේ ලෝකෙම ඔය හතුරෙක් ඉන්නවද දැන් හින්දි ෆිල්ම් එකක් බලුවොත් හතුරෙක් ඉන්නවනේ. ඉංග්‍රීසි ෆිල්ම් එකක් වුණත් එහෙම අප්ලයිස් කරන්න ඒවා අන්න නරක වැඩක් කරලා. නැවලා නේද? ඒක පුත් කරන්න ඒවා. දැන් අඩුවලා 100 ගියක් විතර අඩුවලා. සම්පූර්ණ 0 වෙන්නම අඩුවලා. වාටේම අඩුවලා. වැඩි ගසන්න පුත් කරන්න බෑ. සාමාන්‍ය මට්ටමේ ඉන්න ඕන. දැන් වෙන කොහෙවත් ඔය වෙද මහතුරු ළඟට ගියාට ඔය වගේ හොඳ කරලා දෙන්නේ නැහැ මේ ශනික නූඩල්ස් වගේ පට් ගාලා. අපි අර තෙල් වර්ග තුනම පාවිච්චි කරානේ. ඔළුවට දාන ජාති දෙකයි පපුවට ගන්න පපුජාවනේ පොඩ්ඩක්. ඒ ටික ඔක්කොම කෙරෙන්න ඕන හරියට කරලා ගමු හරි. සාමාන්‍ය මාස දෙකක් තුනක් වගේ යනකොට ඔයගේ ප්‍රතිශක්තිකරණේ ආයෙ අර බබා කාලේ වගේ එනවා. බබා කාලේ වෙලා ප්‍රතිකාරනේ. අර මේ ආයෙ එතකොට අවුරුදු 25 30ක් ආයෙ ෆුල් ෆිට් එකේ ඉන්න පොරා. දැන් මාස 3ක් 6ක් වගේ අතර අපේ කරන ක්‍රමවේදي කෙරෙන්න ඕන. නැත්තම් ඔයා දැන් ගාලා අපි හිතමු දැන් ඔය ලෙඩේ හොඳයි සත්‍යයක් දැන් කිව්ලා බේතුත් අමතකයි මේත් අමතකයි
එතකොට ඔය ආයෙ ප්‍රතිශක්ති කරනවා ඔයාලට අමතක වෙන විදිහට දෙන්නම් වැඩේ කියලා මාස 4ක් 5කින් ආයෙ පටන් ගන්න. එතකොට ඔයාලට මෙහි මතකත් නැහැ. මේ බෙහෙත් මතකුත් නැහැ. අන්න ඒ වගේ මෙහෙම කෝෂණ කට්ටියක් මට කියලා තියෙනවා. අනේ වේද මහත්තයා මට මේ යනකොට වීඩියෝ එක දැක්කේ අපි මම දැන් අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා බේත් ගත්ත හොඳ වුණා. ඊට පස්සේ මෙන්න ආයෙ ආවනේ. ආයෙ මොකද හරියට කරගෙන නැහැ. ඒක කරගන්නවා. එහෙනම් කරගන්න හරියනවා. ඉන්න අපි ඔයගේ වැඩේ තමයි මේ දැන් ඕරා දෙකක් බැලුවා මේ කරන්නේ මේ නානක වැල්ලතුල උණු වතුර මොකක්ද නෑ ඔව් මම උණු වතුර තමයි දැන් තාගෙන යන්නේ ඔව් හීටරයක් කොහම හරි හයි කරගන්න ඔව් නෑ උණු වතුර ඔව් මෙහෙමනේ අපේ පරණ වෙදකම කියන්නේ තෙල් ගාන සාමාන්‍ය කොච්චර ඇඟට උණු වතුර ඔළුවට ඇල් වතුර එහෙමනේ උදේ තෙල් ගාන සාමාන්‍ය පැය දෙක තුනකින් නා තෙල් ගාන කොහම හරි උණු බත් පොට්ටනින් දාවනේ එතකොට ආයේ නාන්න දෙයක්වත් නෑ ඔක්කොම ගිහිල්ලා ඉවරයි බත් පොට්ටනියට ආයේ තවලන් දෙල් ගන්න ඕනේ නෑ යාලා උණු බත් පුට්ටනිය තවන්න ඕනේ තවල දෙවිදින් ගියට කමන්නේ ඒක විසි කරලා දාන්න ඒ ටොක්සින් එන්නේ ඔක්කොම එංගේ විස ටික එන්නේ ඔක්කොම ඒතකොට වාගේ මේ හෝමෝන් ඇක්ටිවිටි එක ඒ කියන්නේ වාගේ විටමින් D උණතාවයේ තියෙන විටමින් D ගන්නවා මානසික ඒක විටමින් D ගන්න 3000 5000 මානසික ශක් 2000 පොඩ්ඩක් වැඩිවෙනවා මම 3000 ගත්තත් කමන්නේ 2000 ගන්න හෝමෝන් මේක මානසික ශක්තිය 82 70 වෙනකම් 80 වෙනකම් මනුස්ස ලෝකේ 80 වෙනකම් 90 වෙනකම් දිව්‍ය ලෝකේ. එතකොට 70 වෙනකම් 80 වෙනකම් මනුස්ස ලෝකේනේ 82 කියන්නේ දිව්‍ය ලෝකේ පැත්තේ කම්පන සංඛ්‍යාව තියෙනවා නේද? ඊළඟට මේ ඇවිල්ලා ඒක හොඳ දැනගන්න. අපේ දිවන අෂ්ටලෝක ධර්ම දන්නවද? ඔයගොල්ලෝ බෞද්ධද? අටලෝක ධර්ම දන්නවද? ලාභ ආයසයන්ස නින්දා ප්‍රශංසා සැප දුක. ඕකේ අපේ ගොඩක් කට්ටිය කැමති වාසි හතරට විතරනේ. ලාභ එන ආලාභ වලට කැමති. ආයස යසට ඔය වගේ තියෙන අතරට වාසි හතරට. ඒතකොට වාසි හතරට කැමති වුණාට සතුටු වුණාට අවාසි හතරේදී දුක් වෙනවනේ. මේ වගේ කම්පන සංඛ්‍යාත තියෙන අයගේ මේ දෙකේදී ටිකක් ඔරොත්තු දීලා බැලන්ස් එකට ගන්න එක තමයි. ඒක කම්පන සංඛ්‍යාත. ඒ කියන්නේ Tamanට මේ අවබෝධය තියෙන ලෝකේ ගැන. ඕනේ ලාක කෙලවෙලා යන්න පුළුවන් නේද? ඕනේ දෙයක් එතකොට අපි ආයෙ තෙල්ලි වුණාම එන්න ඕනේ. දැන් කියලා දුන්නාට ගන්න ඉතින් ගෙදරදී ඒ විදිහම කරගන්න. දැඩි. ඒකට ඉතින් ආයෙ එන්න ඕනේ. ඒව කියන්නේ ඔයාලට අවබෝධය. ඔව් තෙල් දෙක ගන්න. ඕන දවසක ඉන්න. ආයෙ දැන් කොහොමද තෙල් ගන්නකොට ඕර බලන්නේ නැහැ. දසවෙනි පාරමිතාව මොකද්ද? අන්තිමටම උපේක්ඛාව. උපේක්ඛාව ඔයගොල්ලන්ගේ තියෙන උපේක්ෂාව. ඒ කියන්නේ උපේක්ෂාවෙන් ඉන්න වෙන මොනවද කරන්නේ නේ? ගම් වතුර කවද අපිට අල්ලලා නවත්තන්නද නේ? තුලි සුළුකක් කවද අල්ලලා නවත්තන්නද නේ? ඒවා වෙනවා. ඉතින් ගොරවනවා, වයින්නවා, ගම් වතුර ගන්නවා. ඒකට දැන් ඒකයි මම ඇහුවින්ද කියලා දුන්නේ. මානසික කම්පන සංඛ්‍යාත ඉහළ තියෙනවා. ඉහළ තියෙන කෙනෙක් එහෙම එකපාරට ජරපර ගාලා වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ පෞරුෂය හොඳ පෞරුෂයක් තියෙනවා කියලා කියමුකෝ. ඒක තමයි මේකේ තියෙන්නේ. පෞරුෂය හොඳ පෞරුෂය කියන්නේ පෞරුෂය නෑ තව හොඳ වෙන්න ඕන 90 ගානට කියන තව හොඳයි 100ට කියලා 100ට නමට කවුරුත් හම්බෙලා නෑ කිසි කෙනෙක් හම්බෙලා නෑ 100 අන්න බෑ හාමුදුරුවෝ හම්බෙලා තියෙන 96ට 97ට ගියේ ඒගොල්ලෝ ගොඩක් උඩ ඉන්නේ කියන්නේ මම ඒක කිව්වත් ඒගොල්ලෝ ගණන් ගන්න නෑ ඒගොල්ලෝ දන්නවා ඒ තරමට කම්පන සංඛ්‍යාත ඉහළ ඊළඟ මේක ආහාර දිරවීම 77යි ඒකත් බඩවැලේ ඒකේ ශක්තියක් ඒ කියන්නේ 170. මේ ඔයාගේ ශරීර ශක්තිය සම්පූර්ණ ටෝටල් ෆිසිකල් ඇක්ටිවිටි එක. ඊළඟට මේක 66යි මේක බාහිර පරිසර ඔරොත්තු දීම 95 එකත් හොඳයි. ඒක මේකත් එක්ක බලපාන්න ඕන. සමහර අය හූනන්ට කරපොතටත් බයයිනේ. ඔයාලට එහෙම ගන්න නෑනේ. නෑනේ. බයද ඔයා? අපේ. ඊළඟට මේක ඇවිල්ලා ගැඹුරු නිින්ද. නිින්දේ ගැඹුරු නිින්ද. ඒ කරන් චුට්ටක් මදි. ගැඹුරු නින්ද නෑ. එක්ස්ප්‍රෙස් එක මේ දෙකයි සල්පාත තියෙනවා හොඳ. හරි හරි උස්සන්න. තිය මතක තියාගන්න කේප ටික ශරීරය ඇතුළේම තියෙනවා හරි හරි. හරි උස්සන්න. අන්න හරි. එතකොට මේ එක්ස්ප්‍රෙස් ඒ හොඳයි ඔක්කොම. හරි. නරකල එතන ඇඟ ඇතුලේ නෑ නෝනද. එතකොට මේවත් හොඳයි මේ වටේට තියෙන අවයව කියන්නේ කොළ පාට කලාප මේ මුත්‍රා පද්ධතිය ස්නායු පද්ධතිය ප්‍රතිශක්ති කරන්නේ තයිරොයිඩ් ලබ් වටේට තියෙන rectum liver right part or මේ thyroid බලමු අතරින් බලමු ඩීටේල් වලින් දැන් මේකෙත් මේ එකේ ඉඳන් 31 වෙනකම් අවයව ටික තමයි තියෙන්නේ මේ බලන්න මේක සිංහලකට යනවා සිංහලේ තයිරොක්සින් කීයද ගන්නේ 50ද ගන්නේ
නෑ කමන්නේ මම නිකන් මේක වැටෙනවා මේ වැටලා තියෙන මේ තියෙන්නේ ජූල් 4 ඉඳන් 6 වෙනකම් මේ කොළපාට කලාපයක් තියෙනව නේද? ඒ කොළපාට කලාපේ මේ 5ට වගේ තියෙනවා නම් අනර්ගයි. 6 පයින්නත් හොඳ නෑ 4ට අඩු වෙන්නත් හොඳ නෑ. හරිද? එතකොට එක හෘද වාහිනී පද්ධතිය. ඒක තියෙනවා 4.5 දෙක හදවත. මේ එකක් අඩු වෙලා තියෙන මේ මොකද්ද මේ? එකක් වැඩි වෙලා එකක් අඩු වෙලා මේ 5. අක්මාව. දැක්කද? අක්මාව. වගේ ෆැටි ලිවර් තියෙනවා. අක්මාව තියෙනවා කියලා. ෆැටි ලිවර්. කොලෙස්ටරෝල් තියෙනවා ෆැටි ලිවරුත් තියෙනවා. මේ 7 ඔයාගේ තයිරොයිඩ් එක මේ 7 මේ තයිරොයිඩ් ගන්දි මේ එයත් අඩු වෙලා තියෙනවා. මේ එකක් වැඩිලා එකක් අඩුලා මේ. නම් තයිරොයිඩ් හදනවා ටිකක් නැත්තේ නෑ ටිකක් හදනවා. ඒ කියන්නේ මම දැන් මාස 6ක් වගේ ඉඳලා බොනවා බෙහෙත්. ඔව් ටිකක් හදනවා ටිකක් බෙහෙත් වලින් ගන්නවා. හරි ඊළඟ අට ඇඩ්‍රනල් ප්‍රෙෂර් එකනොත් පරිස්සම් වෙන්න. ප්‍රෙෂර් තියෙනවා. ප්‍රෙෂර් එක තියෙනවා. ආයි මෙන්න මේක තමයි වගේ ලෙඩේ. මේ 12 13 14 මේ 12 මේ සක්‍රම් දන්නවද සක්‍රම් කියන්නේ නෝනා මෙන්න මේකට මෙන්න මේ කොටස තමයි සක්‍රම් මෙන්න මේක L4 L5 කොක්සිස් කියන්නේ මේ ටික දෙකම වැඩිලා තියෙනවා ඒකේ සක්‍රම් එකයි කොක්සිස් එකයි මේ 12 13 මේ ගොඩක් අඩු වෙලා මේ කොක්සිස් එක මේකටත් වැඩි අඩු වෙලා කොක්සිස් කියන්නේ අපි කියන්නේ ටේල් බෝන් එක කියලා වලිගැටේ මෙන්න මේ කෑල්ල මෙන්න මෙතන තමයි ආගි ස්නායුතර මේ හරිය නේද වේදනාව තියෙන්නේ හොඳටම දැන් අද කියන්නේ දැන් මේ දවස් දෙක තුනක ඉඳලා මේ පැත් මෙන්න ඒක තමයි හැබැයි ඒකෙන් මුත්‍රාශයටත් බලපෑමක් වෙලා තියෙනවා මේ 14 මේ මුත්‍රාශය අන්න ඒක තමයි හරියටම නියමටම තියෙන රිපෝට් එක ආයි 27 දකුණු ඇස් වලට පොඩි බලපෑමක් වෙලා තියෙනවා දානවද කන්නඩිය දානවනේ ඒ ටික තමයි තියෙන්නේ 25 26 ප්‍රතිශක්තිකරණයත් ඔයාට ඇටැක් කරනවා. ඔයාගේ ප්‍රතිශක්තිකරණය ගිහලා ඔයාගේ අස්ථි වලට ගහනවා තුනටියට ගහනවා. හරිද? ප්‍රතිශක්තිකරණය. ඒ බලමු පෙනහල්ල 97ක් හොඳයි. පෙනහල්ල හොඳයි. මහා ආන්ත්‍ර 86ක් හොඳයි. ඒව හොඳයි. පීහාව 99ක් හොඳයි. ස්ප්ලින් එක කියලා ආහාර දිරවන්න ඕනේ. හදවත 83යි. හදවතේ පොඩ්ඩක් තියෙනවා මොන හරි වැදිලා තියෙන කොලෙස්ටරෝල් හොඳයි. ඒකට මම පපුවේ ගන්න තෙල් දෙන්නම්. ඒකට ගැලවිලා යයි. කුඩාන්ත 94යි මුත්‍රාශය අඩුයි දැක්කද ඔයාගේ මේ බඩේ පහළ කොටසේ ඌෂ්ණයක් තියෙනවා ඒ ඌෂ්ණේ මුත්‍රාශයටයි පිටකොන්දරටයි බලපානවා ඔය ગેස්ට්‍රයිටිස් උත් ඒකටම අයිති ගෑස්ට්‍රයිටිස් කියන්නේ බඩේ ඌෂ්ණය තමයි බඩේන වකුගඩු වලට ඒක බලපාලා නැහැ පෙරියකාඩියම් අණු ඒකම බලපාලා නැහැ පිත්තාශයටත් බලපාලා නැහැ අක්මාව 56යි දැක්කද ෆැටි ලිවර් එකට ඒක නම් ඉතින් කනේ බඩේ උස නෙමෙයි ඒකට වෙලා තියෙන්නේ තෙල් කාලා වෙන්නේ නැති මෙන්න මේ තියෙන්නේ මොනවද හිස ඇතුලේ කොටස් ටික ඇස් කන්නා සකුදත් මස්තිෂ්ක හයිපොතැලමස් පිටුටි ගන්ති ඔක්කොම 90 ගණන් තියෙනවනේ හොඳයි ඒ ටික 90 ගණන් තියෙනවා මේක 86 ඇස් 83යි කන්නාස් 86යි මේ හරිය මේ සයිනයිස් කියලා කියන්නේ මුනේ සෙමාරෝ මේවා අන්න ඒ ඊළඟට මේව නම් 89 91 ඒ ටික තියෙනවා පිටුටි ගන්ති 94. ඊළඟට මේ තියෙන හෘද වාහිනී හදවත. හෘද වාහිනී පද්ධතිය හදවත මස්තිෂ්ක කලාප කිරිටක. මේ පොඩි බ්ලොක්ස් තියෙනවා. ඒ හදවතත් 83යිනේ. 83 93 කියන 17ක් අඩු වෙන්නේ 10ක වගේ බ්ලොක් ඇති. ඊළඟට ශ්වසන පද්ධතිය උගුර ස්වරනාල ඒවා 90 ගණන්. ඊළඟට මේ තියෙන හයිපොතැලමස් එෆිෆයින්ස් පිටුටි තයිරොයිඩ් ග්‍රන්ථිය 84 තියෙනවා 84 තියෙනවා දැන් ටිකක් වැඩ කරන තයිරොයිඩ් ගන්න හින්දා වෙන්නේ නැති ආග්න්‍යාසයේ මේ පීහාව අධිවෘත පීහාව ස්ප්ලීන් එක මෙන්න මේක තමයි වගේ ලෙඩේ මේ රතු කල්ලම තියෙන්නේ මේ රතු තියෙනවනේ මේ ඉත අඩුයි කියන එක මෙන්න මේක ඉත අඩුයි මේ මොකද්ද මේ කොක්සිස් වලි ගැටේ පල්ලෙහාමනේ රිදෙන්නේ හොඳයි පල්ලෙහානේ ගොඩ රිදෙන්නේ මෙන්න මේ අයින ඔව් ඒ අයින රිදෙන්නේ අතන තමයි ස්නායු තෙරපීම තියෙන්නේ ඒක මේ පැත්තේ මුත්‍රාශය පැත්තටම රිදෙනවා ඉස්සර බඩ පැත්තටම එනවනේ ඒක තමයි ඒගොල්ලෝ කියන්නේ මේකත් අඩුයි මේ සැක්‍රම් එකත් අඩුයි මේ සැක්‍රම් එක 71යි මේක 25යි මේක අනිත් ඒවා නම් හොඳයි ඊළඟට මේ අන්ධ බඩවැල මෙන්න මෙයා තමයි මේ ඔක්කොට වග කියන්න ඕන අන්ධ බඩවැල කියන්නේ මහත්තයා කුඩා බඩවැල කියන්නේ අපේ බුරියෙන් යට ටික ඒකේ ඌෂ්ණය තමයි ඔයගේ කොන්දේ සවුත් වෙලා තියෙන්නේ ආතරයිටිස් කියන්නේ ඒක තමයි ආතරයිටිස් කියන්නේ ආතරයිටිස් පටන් ගන්න ඕන ඉස්සර අපේ සීයල වෙදකම් කරන කාලේ ඒකනේ මහත්තයා මේ බඩ සුද්ධ වෙන්න දෙන්නේ
අපි සුද්ධ උකට කතාවක් හදුවනේ ලෙඩ මලත් බඩ සුද්ධයි කියලා. ඒකනේ දැන් මිනිස්සු ඔය වැඩි බඩ ඔය මාසයකට පාරකට අරලු පෙත්තක්වත් බොන්න ඕන. ඔය දැන් ඒව බැරි නම් මෙන්න මේ ප්‍රෝබයෝටික් එකක්වත් යන්න මෙන්න මේක බොන්නම් ෆොටෝ එකක් ගන්න. මම තෙල් දෙන්න යටිබඩේ ගන්න ඒක තමයි මේ බඩ හරියටම තියෙන රිපෝට් එක නියමයි. අක්මාවේ ෆැටි liverුත් තියෙන එක නයි ඉතින් වෙනම යන කේස් එකක්. පිත්තාශය උදර කලාපත් ඒකමයි මුත්‍රාශයටත් බලපාලා තියෙනවා. මුත්‍රාශය තියෙන්නේ යටිබඩේනේ. ඒ යටිබඩේ කොටසනේ. හැබැයි මේවයකට බලපාලා නැහැ. වකුගඩු වලට බලපාලා නැහැ. වකුගඩු හොඳයි තාන්නේ. මුත්‍රාශයට බලපාලා බෑවට වකුගඩු වලට බලපාලා නැහැ. ස්නායු පද්ධතියට බලපාලා නැහැ. බඩවැලේ කේස් එක මේ යන්නේ. මේ බඩවැලේම මේ පිටිපස්සේ දින්නේ අපි කියන්නේ උකුල්ලට කියලා. අන්නේ ප්‍රදේශවලට එහෙට තමයි බලපාලා තියෙන්නේ. ඒකම මේ පීහා උඩටත් බලපාලා. මෙන්න මේක තමයි ගෑස් වලට හේතුව. මම ඔක හොඳ කරලා දෙන්නම්. මුල් දවසේ ඉඳන් ආයි ගෑස් වලට බේත් හැබැයි මේ බේත නෝන හොඳට මතක තියාගන්න ගෑස් කට්ටිය කරන ලොකු වරද මේ දවසට එකපාරක් විතර ගන්න. මෙන්න මෙතන. මෙන්න මෙතන දවසට 3 පාරක් තෙල් බින්දුවක් ගෑවෙන්න ඕන. මෙතන බින්දුවක් කෑමෙන් පස්සේ. දැන් දවසට එකපාරක් ගාලා මම ඊට පස්සේ මට කෝල් කරලා කියන්න එපා ගෑස් අඩු වෙන. ගෑස් වලට බෙහෙත් ඕනේ නැහැ. මෙතන බින්දු 2 3 හොඳට ඔහොම ගෑවෙන්න ඕන. මේ පිටවක්ක හතවාරි ඔයගොල්ලෝගේ වත්තේ තියෙනවද පිටවක්ක කියන්නේ නැහැ. දැන් මොන වතුද නේද ඔක්කොම තනකොළ වපර මැජින් වලින් දෙනවා වැඩි. මෙන්න පුරවන්න බේත් බඩු කඩෙන් හරි ඔයාලට පිටවක්කයි හතවාරේ උඳු පියවියයි. ඒකෙන් පුරවන්න ඒ කියන්නේ වේලිච්ච නැති ඒවා. ඒකෙන් පුරවන්න කැඳ හදලා බොන්න. ওই ප්‍රතිකාරේ මුල් ප්‍රතිකාරෙම අපේ අඩුවේ ඊට පස්සේ ගෙදරත් කරගන්න හොඳයි.